Hello guys, welcome back to my YouTube channel. අද මං හිතුවා ඔයාලට හැලප හදාගන්න හැටි කියලා දෙන්න. ඉතින් මගේ වීඩියෝ එකට අපේ අක්කගේ බබාලා දෙන්නත් එකතු වෙනවා. එහෙනම් අපි බලමු අපිට මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. මුලින්ම අපිට අවශ්‍ය වෙනවා සීනි ග්‍රෑම් 300ක්. ඒ වගේම පොඩි ගෙඩියක ප්‍රමාණයේ පොල් කුරක්කන් පිටි ග්‍රෑම් 400ක්. ඒ වගේම අවශ්‍ය ප්‍රමාණයට වතුර. මුලින්ම අපි පැණිපොල් හදා ගන්න ඕන. ඒ සඳහා වාජනයක් ලිපේ තියාගෙන ඒට සීනි එකතු කරගන්න. ඉන්පසු සීනි වැහෙන පරිදි ඒට වතුර එකතු කරගන්න. දැන් මෙය හොදින් උණු කරගන්න. රන්වන් පැහැවෙන තෙක් උණු කර ගැනීමට අවශ්‍ය වෙන්නේ නැහැ. සීනි ටික හොදින් උණු පසු ඒට පොල් එකතු කර හොදින් කලවම් කරගන්න. හැලප හදද්දී අපි මේකට පැණිපොල් එකතු කරගන්නේ. අපිට මේක ටික දවසක් තියාගන්න පුළුවන්. ඔයාලා එකපාර පොල් එකතු කරගත්තොත් ඔයාලට ඒක වැඩි දවසක් තියාගන්න බෑ. මේ වෙද්දී මම පැණිපොල් එක හදාගෙන ඉවරයි. දැන් ඔයාලා පැණිපොල් එකට කුරක්කන් පිටි ටික එකතු කරගන්න. මෙය හොදින් කලවම් කරගන්න. මම මේට ලුණු එකතු කරගන්නවා. ලුණු තේ හැන්දක් විතර එකතු කරගන්න. මේට වතුර ටික එකතු කරන ගමන් හොදින් කලවම් කරගන්න. මේක ඩෝ එකක් විදිහට තමයි හදාගන්න ඕනේ. ඉතින් ඔයාලා මේක හොදින් අනා ගන්න. මේ වෙද්දි මම ඩෝ එක හදාගෙන ඉවරයි. මෙන්න මේ කාලේට තමයි ඔයාලා ඒක හදාගන්න ඕනේ. ඔයාලා ඩෝ එකෙන් මේ වගේ ප්‍රමාණයක් අරගන්න. ඔයාලා මේ විදිහට එය කැඳ කොලයක් උඩින් තියාගන්න. දැන් මේ ආකාරයට හොදින් මේ තද කරගන්න. මේ වෙද්දි අපි ඒ ටික හදාගෙන ඉවරයි. අපිට දැන් පුළුවන් මේක හොදින් ස්ටීම් කරගන්න. ඔයාලා මේ විදිහට ස්ටීම් එකක් භාවිතයෙන් එය හොදින් තඹා ගන්න. දැන් මේ වෙද්දි මං හැලප ටික හදාගෙන ඉවරයි. මේ තියෙන්නේ මගේ හැලප ටික ගොඩක් හොදට තැම්බිලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් උණු තේ එකක් බොන ගමන් මේ හැලප රස විඳින්න. එහෙනම් අදට ගිහින් එන්න. ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න.